ඕන්න ඉතින් එහෙනම් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ උඹලා වැඩියෙන්ම මගෙන් අහලා තිබ්බ දෙයක් ගැන. හරිද? ඒ තමයි ගෙදර ඉඳන් සල්ලි හොයන්න විදිහක් නැද්ද සහ මම කොහොමද ට්‍රේඩින් වලට සල්ලි හොයාගත්තේ කියන එක ගැන තව තොපික් ගොඩක්ම අහලා තිබ්බේ. ඉතින් මම මේ වෙද්දි වීඩියෝ ගොඩක උඹලට කියලා දෙනවා මම මේ සීන් එකට සල්ලි හොයාගත්තේ එහෙම නැත්නම් මේ ඔන්ලයින් අර්නින් කියන එක මම පටන් ගත්තේ රිමෝට් වර්කින් සහ ෆ්‍රීලාන්සින් වලින් කියලා. ඉතින් මට හිතුණා තොපිටත් පොඩ්ඩක් තව ටිකක් ඒ ගැන කියලා දෙන්න ඕන කියලා. මොකද හැම එකම මේක ASCII උඹ කොහොමද සල්ලි හොයාගත්තේ? උඹ ට්‍රේඩින් කරන්න සල්ලි කොහෙන්ද හොයාගත්තේ? ඊළඟට උඹ කොහොමද මේක පටන් ගත්තේ? ඔක්කොම අහනවා. හරිද? ඉතින් ඒ හින්දා මට හිතුණා මේක ගැන පොඩි එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් දාන්න ඕනේ. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මේක අර උඹලා හිතනවා වගේ ගෙදර ඇඳේ නිදාගෙන ඉඳලා සල්ලි හොයනවා, ෆෝන් එකෙන් සල්ලි හොයනවා වගේ සිම්පල් කේස් එකක් නන් නෙමේ. ටිකක් ස්කිල් එකක් තියෙන්න ඕනේ වැඩක්. හරිද? ඉතින් මුලින්ම කියන්න ඕනේ මම අද කතා කරන්න යන්නේ ෆ්‍රීලාන්සින් ගැන නන් නෙමෙයි. හරිද? ෆ්‍රීලාන්සින් ගැන මම ඕන තරම් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ෆ්‍රීලාන්සින් කියන්නේ රිමෝට් වර්කින් ASCII තියෙන එක කැටගරි එකක් විතරයි. හරිද? රිමෝට් වර්කින් ඇතුලේ අපිට ෆ්‍රීලාන්සින් කියන දේත් කරන්න පුළුවන්. හරිද? ඒ අරුණාම මම අද කතා කරන්න යන්නේ මේ සම්පූර්ණ රිමෝට් වර්කින් කියන කතාව ගැන. ඉතින් රිමෝට් වර්කින් කියන්නේ නමේම තේරුම තියෙනවනේ බං. රිමෝට් වර්කින් කියන්නේ කොහේ හරි ඉඳලා රිමෝට්ලි වැඩ කරන එක. හරිද? ඕක තමයි සරලම. ඒතකොට රිමෝට් වර්කින් වල උඹලට කරන්න තියෙන්නේ උඹලට ගෙදර ඉඳන්ම කොහේ හරි තැනක වැඩ කරන්න පුළුවන් සරලවම ජොබ් එකක්. හැබැයි මේක වෙන්නේ රිමෝට්ලි. හරිද? එතකොට මේකේ තියෙන වාසිය තමයි තොපිට පිටරට ක්ලයන්ට් ලයික් වුණත් මේකෙදී වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ පිටරට ජොබ් ඔපචුනිටිස් හොයාගෙන ලංකාවේ ඉඳලා උඹලට වැඩ කරන්න පුළුවන්. එතකොට උඹලට ගන්න තියෙන earning potential එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට බං උඹලා content marketer කෙනෙක් නම් හරිද? මොකක් හරි content manager කෙනෙක් නම් හරිද? උඹලට ලංකාවේ රුපියල් 30000ක salary එකක් ගෙවනවා නම් උඹලට ඒ service එකම පිටරට එකකට දීලා ඩොලර් 300ක් 400ක් easy වන්න පුළුවන්. හරි ලක්ෂයකමාරක විතර easy වන්න පුළුවන්. හරිද? ඒ පොටෙන්ෂල් එක තියෙනවා මෙන්න මේ රිමෝට් වර්කින් ඇතුලේ. ඉතින් මම මුලින්ම කියලා ඉන්නම් කොහොමද මේ මගුල පටන් ගන්න කෙනෙක් ගැන. හරිද? ඉතින් මම කලින්ම කිව්වා වගේ මේක කරන්න නම් ලෝවෙත් අපිට ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ස්කිල් එක ලෝ ස්කිල් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් හයි ස්කිල් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් උඹලට ලෝ ස්කිල් එකක් නම් තියෙන. ඒ කියන්නේ ඉක්මනට දියුණු කර ගන්න පුළුවන් ස්කිල් එකක්. උදාහරණ කමියුනිකේෂන් ස්කිල් ඊළඟට ඔය Microsoft Office වගේ පැකේජ් එක යූස් කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් නම් උඹලට පුළුවන් පර්සනල් ඇසිස්ටන්ට් කියලා ජොබ් තියෙනවා. ඊළඟට කස්ටමර් සර්විස් ජොබ් තියෙනවා. ඩේටා එන්ට්‍රි තියෙනවා. ඔය වගේ ජොබ් ගොඩාක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපන්. හරිද? මටම හැම මගුලම කියන්න බෑ. ඉතින් ඒ වගේ ජොබ් එකට යන්න පුළුවන්. ඊළඟට මිඩ් රේන්ජ් එකේ උඹලට ස්කිල්ස් තියෙනවා නම් උදාහරණයක් දෙන්න අපිට කන්ටෙන්ට් මැනේජ් කරන්න පුළුවන්, කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන් නම් ඊළඟට ඩිජිටල් ඇසෙට් මැනේජ් කරගන්න පුළුවන් නම් අන්න ඔය වගේ. එතකොට ඒ වගේ තියෙනවා කන්ටෙන්ට් මැනේජර් පොසිෂන්ස් තියෙනවා. ඊළඟට තව වීඩියෝ එඩිටර් ඔය වගේ පොසිෂන්ස් ගොඩාක් තියෙනවා. තව කන්ටෙන්ට් රයිටිං ඔය වගේ පොසිෂන්ස් මාර ගොඩක් තියෙනවා. මේ ලෝකේ උඹලා හොයලා බලුවොත් හරිද? ඉතින් ඒවත් උඹලට රිමෝට්ලි කරන්න පුළුවන්. ඒ අරනම් උඹලට හයි ස්කිල්ස් තියෙනවා නම් ඔය ඩෙවලොපින් සයිඩ් එක, ඇනලිටිකල් සයිඩ් එක ඔය පැත්තේ හයි ස්කිල්ස් තියෙනවා නම් ඒ වගේ ජොබ්ස් වලට රිමෝට්ලි ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකේ කලින් කිව්වාගේ වාසිය මේ මොන ජොබ් එක කරත් තොපිට ගෙදර ඉඳන් නිදහසේ කරන්න පුළුවන්. හරිද? ඒක ආතල් බං. ඉතින් ඔක්කොමත් හරි. මේ මගුල කොහොමද හොයාගන්නේ කියලා දැන් තොපිට අයිඩියා ගන්න නැතුවද? ඉතින් ඇත්තටම මේක හොයාගන්න සයිට්ස් ගොඩාක් අපිට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට LinkedIn එක තියෙනවා, Indeed එක තියෙනවා, ඊළඟ remote okay කියලා platform එකක් තියෙනවා, Upwork එක තියෙනවා. ඉතින් මම ඔය කොහෙන් හරි දාන්නම් ඔයගේ platforms ටික. ඉතින් මේ platform වලට ගිහලා උඹලට පුළුවන් මේක search කරලා බලන්න. ඊට අමතරව Google එකේ උඹලා search කරත් remote jobs කියලා ඕන තරම් jobs එයි. ඉතින් මේ වගේ උඹලගේ තියෙන skill set එකට මේවා ගැලපෙනවා නම් apply කරලා බලපන්. ගොඩක් වෙලාවට interview එකක් දෙකක් තියලා උඹලව ගන්නවා. ඉතින් මමත් මේ scene එක පටන් ගත්තේ ඒ විදිහට තමයි. ඉතින් මමත් ඔය විදිහටම හොයලා දාගෙන 100කට විතර apply කරගෙන ගියා. ඉතින් ඒ වගේ set වෙච්ච ඒවාට මම මගේ portfolio එකක් හදාගෙන ඒක pitch කරලා ඒව set වෙච්ච ඒවාට interviews කියලා එහෙම තමයි ඒක qualified කරගත්තේ. හරිද? දැන් මේවා කියද්දි උඹලට හිතන ඇති අකෝ මේ job එකකට යන්න මෙච්චර නැහින්න ඕනේද කියන එක ගැන. හරිද? ඉතින් එක්තරා විදිහක ඔව් ජොබ් එකක් තමයි අපි කරන්නේ. හැබැයි රිමෝට් ජොබ් වල තියෙන වාසිය මං කිව්වා වගේ ෆොරේන් ක්ලයන්ට් කෙනෙක් උඹලා හොයාගත්තොත් උඹලගේ earning potential එක ලොකු රේන්ජ් එකකට යන්න පුළුවන්. හරිද? දැන් මොකද ලංකාවේ නම් මචං රිමෝට් ජොබ් හොයාගන්න එපා. ලංකාවේ පට්ට අඩුවෙන් ගෙවන්න. හරිද? මාත් කරලා තිනවා කාලය. හැබැයි උඹලා පිටරට ජොබ් හොයාගත්තොත් උඹලට උදාහරණයක් විදිහට මම අර කලින් කිව්වා වගේ low skill job හරිද? උදාහරණයක් දෝ data entry ඊළඟ personal assistant ඔය වගේ වලට ඩොලර් 100 150 200 ඔය වගේ රේන්ජ් එකක ගෙවනවා. හරිද? ඉතින් රුපියල් 60000ක් විතර හොයාගන්න පුළුවන්. හරිද? තොපිට යන්නේ data bill එක විතරයි. data electricity ඔය දෙක විතරයි. ඊට අමතරව mid range එකේ ඩොලර් 300 400 500 ඔය වගේ earn කරන්න පුළුවන්. high range එකේ ඊට වඩා පට්ට වැඩි earning potential එක. හරිද? මොකද මගේ යාළුවෝ ඉන්නවා මම earn කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඒකේ potential එක දන්නවා. හරිද? ඉතින් ඒ වගේ high range වලට යන්න පුළුවන්. ඉතින් දැන් උඹලට හිතෙනවා ඇති පිටරට උන් ඇයි මෙච්චර ගණන් දීලා අපිව හයර් කරන්න? අපිව හයර් කරන්න තියෙන ආදරේ මොකද්ද කියලා. ඇත්තටම මචං ඕක අපිට ලොකු ගාණක් වුණාට උන්ට පට්ට පොඩි ගාණක්. මොකද උන්ගේ රටෙන් එහෙම එකක් හය කරන්න කියලා ඩොලර් 2000ක් විතර යන වෙලාව උන් අපෙන් කරගන්නවා ඩොලර් 100ක් විතර දීලා. ඒක අපිටත් වාසි වින් වින් සිටුේෂන් එකක් තියෙන උන්ටත් වාසි. හරිද? ඉතින් ඒ නිසා තමයි ඔය රිමෝට් ජොබ් කියන දේවල්. ඒ කියන්නේ ඔය ෆොරින් ක්ලයන්ට්ස්ලා අපිව හොයාගෙන එන්නේ. හරිද? නැතුව අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒත් එක්කම කියන්න ඕනේ මේ රිමෝට් වර්කින් කියලා එන ස්කෑම් සයිට් උත් තියෙනවා. ඒ කියන්නේ අර ජොබ් එක දෙන්නා මේ ජොබ් එක දෙන්නා කියලා උඹලා ඕන තරම් දැකලා ඇති ඇඩ්ස් දානවා. ඉතින් එහෙම ඇඩ්ස් දානවා නම් ඒවා ගොඩක් වෙලාවට ස්කෑම් වෙන්න සම්භාවිතාවක් තියෙනවා. මොකද කවදාවත් රිමෝට් ජොබ් වල ඇඩ්ස් දාන්නේ නැහැ. ස්පොන්සර්ඩ් ඇඩ්ස් සල්ලි ගෙවලා දාන්නේ නැහැ බං. උන්ට බං මේ ජොබ් එකකට මිනිහෙක් ගන්න සල්ලි ගෙවලා දාන්න ඕනේ නෑනේ බං. ඔය මං කියෝ වගේ platforms වල දාපු ගමන් ශනික එනවා application 100ක් 200ක්.
ඒකින්ද මේකෙත් කම්පිටිෂන් එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ හින්දා එහෙම ඇඩ්ස් දාලා ප්‍රොමෝට් කරනවා නම් අපි සර්වර් එක 300ක් ගන්නවා, සර්වර් එක 50ක් ගන්නවා, මේ වගේ ඒවා දානවා නම් ඒවා ලොවෙත් ස්කෑම්. හරිද? ඊට අමතරව උඹලගෙන් අප්ෆ්‍රන්ට් ෆී එකක් ගන්නවා නේ. කියන්නේ උඹලා දැන් ඉන්ටර්විව් යන්නත් කලින් උඹලගෙන් සල්ලි ඉල්ලනවා නම් රෙජිස්ට්‍රේෂන් ෆී හරි මොනවා හරි මගුලක් කියලා සල්ලි ඉල්ලනවා. ඒකත් ලොවෙත් ස්කෑම් එකක්. මොකද කවදාවත් රිමෝට් ජොබ්ස් වල උඹලගේ සල්ලි ඉල්ලන්නේ නැහැ. රිමෝට් ජොබ්ස් වල අර පරණ විදිහම තමයි වෙන්නේ. හරිද? නෝමල් ජොබ් එක විදිහමයි. උඹලා සිලෙක්ට් කරගන්නවා, ඊට පස්සේ ඉන්ටර්විව් කෝල් කරගන්නවා, ඊට පස්සේ උඹලා ජොබ් එකට ගන්නවා. එච්චරයි. හරිද? ඉතින් ඒ අරුණාම අර මොකක් හරි ස්කෑම් එක ලක්ෂණ තියෙනවා නේ. ඒක ස්කෑම් එකක් වෙන්න පුළුවන්. මොකද මේ කාලේ රිමෝට් වර්කින් කියලා ස්කෑම් සයිට්ස් ගොඩාක් වැඩි. හරිද? ඉතින් අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ තොපි ස්කිල් එකක් හදාගනින්, ඒක පෝර්ට්ෆෝලියෝ එකකට දාගනින්, ඒක හරියට පිච් කරන්න පුළුවන් ලෙවල් එකට ඊට පස්සේ ඇප්ලයි කරලා බලපන්. ඉතින් මේ ස්ටෙප්ස් එක ඇප්ලයි කරලා බලලා උඹට අනිවාර්යෙන් රිමෝට් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒත් එකම කියන්න ඕනේ ගොබ්බේ වගේ ස්කිල් නැතුව ඊළඟ හොර වැඩ කරලා අනම්මනම් කරලා මේවා කණ්ඩ එපා. හරිද? තව එකකට earn කරන්න තියෙන chance එක නැති කරන්න එපා. මොකද ලංකාව ගොබ්බ රටක් කියලා පිටරට උන් දැනගත්තොත් එහෙම උන් ආයේ ජොබ් දෙන්නෙත් නැහැ. හරිද? ඒ හින්දා එහෙම ගොන් වැඩ කරන්න එපා. හරි විදිහට earn කරන්න බලපන්. මහන්සිලා ස්කිල් එක ඩෙවලොප් කරගනි. ඉතින් ඕක තමයි මට අද වීඩියෝ එකේ. ඉතින් එහෙනම් අපි ළඟදීම තවත් වීඩියෝ එකකින් හම්බෙමු.